ළමයි මොකද වෙන්නේ? ඉන්න අපේ සමාජිකයා දුවිඳු. මගේ 2015 මේක ඇවිල්ලා F30 කියන මොඩල් එක BMW 335i නේ. මේකට කියන්නේ M Sport package එක කියලා. අපේ front bumper එක පොඩ්ඩක් වෙනස්. මේකේ aggressive headlights තියෙනවා. එතකොට ඉස්සරහා brake ඉන්නේ. මේක ඇවිල්ලා 4 piston Brembo. එතකොට steering wheel එක පොඩ්ඩක් වෙනස්. මේ paddle shifters තියෙනවා. අද කරන්න යන්නේ මේකේ තියෙන common problem එක තමයි මේ charge pipe එක කියන එක. මේක ටික කාලයක් ඕලා වාහනේ දුවද්දී මේක ප්ලාස්ටික් ඉඳලා මේක පුපුරනවා. ඉතින් ඒකට තියෙන solution එක තමයි අපිට ඒක මාරු කරන්න පුළුවන් metal මොකක් හරි එකක් metal tube එකක් එක්ක. එතකොට අද ඒක තමයි අපි කරන්න යන්නේ. ඔව්. ඉතින් ඔව් මේ ඉන්නේ අපි ඇන්ඩ්‍රු පුතා. දැන් ප්ලෑන් එක තමයි අපි කාර් එක උඩට ගත්තා. උඩට අරගෙන මම හිතන්නේ අපිට බම්ප් එක ගලවන්න වෙයි කියලා. ගලවන්න උනොත් ගලන්න එනවා. අපිට යටින් ගිහලා තමයි මේක කරන්න වෙන්නේ. අපි බලමු නේ. හරි බලමු. ඉන්නේ තියෙනවා වගේ තේරෙනවා. ඔව්. වැඩි කරන්න පුළුවන් ඒක අපිට. එල. වැඩේ පටන් ගන්න රෙඩ් බුල් එකක් බිලා වෙනවනේ. මාරිනා අරිනා ඒක. හරි බර. හරිය. yes sir. එල. මේක තමයි පෙට්ටිය. අපිට මේක අරලා වෙන්න. බලන්නද? අර. හරි. අදින්න ඕනේ. ස්ටෙප් එකක් තියෙනවා. මොකද? ඒකද? ඒක තමයි ස්ටෝරි නේ. ඒක වෙන ඇති ප්ලාස්ටික් නෙමෙයි. මොකක්ද මේකේ බ්‍රෑන්ඩ් එක? ඒක CTS. මේක US බ්‍රෑන්ඩ් එකක් CTS Turbo කියලා. US කැනඩා කියන BMW වලට තියෙන සුප්‍රීම් බ්‍රෑන්ඩ් එකක් තමයි. මේක ඇවිල්ලා මේකේ දෙවෙනි පාර්ට් එක. ඒතර ඒගොල්ලෝ අපිට ක්ලැම්ප්ස් එකක් කියලා තියෙනවා. මේ එල්බෝ එකත් එක්ක මේක රබර්. එච්චරද බං? එච්චර. හරි. ඔක තමයි තියෙන්නේ. මේ කෑල් දෙක දාගන්න තමයි අපි දැන් හදන්නේ. බලමු. නේ දිගම අදින්න. වාසේ. එක පැත්තේ දාන්නේ? ඈ? එක පැත්තේ දාන්නේ charge pipe එක. ඉතින් ඔව් එක charge pipe එක ගන්න බා. ඔහොම. one side only? ඔව් නෑ ඔබ වරෙන් කොම්පර වෙන්න. මේ නා පහල. මම Google එකේ අපි ඉස්සෙල්ලාම කරන්නේ මේක ඇතුළට දාන්න කලින් පොඩි preparation පරක් දාගමු. මේ සිලිකොන් ටියුබ් එක යනවා මේක ඇතුළට. ඊට පස්සේ අපිට පුළුවන් ඒක දාලා තද කරගන්න. පස්සේ අපේ ඔරිජිනල් ඒ කියන්නේ ප්ලාස්ටික් කෑල්ල තිබ්බ මේ පොඩි ක්ලැම්ප් එක අපි මේක ඇතුළට ඉස්සලා දාගෙන සම්පූර්ණ ඇතුළට ක්ලික් කරන්නේ නැතුව මේකන් තියා ගන්නවා. එතකොට අපිට ට්‍රොල් බොඩි එකට මේක දාලා ඉවරලා මේක ක්ලික් වුණාට පස්සේ අපි මේක පුෂ් කරාට පස්සේ අර ලොක් ඉන් ප්ලේස් වෙනවා ඒක. හරිද?
ඊට පස්සේ මේක ඇතුළට යනවා පොඩි රින් එකක් ඕරින් එකක් යනවා ඒකට මේක ලොකු එක මෙහෙම අරගෙන උඩට දාගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ කොළ පාට එක. හරිද? ඊට පස්සේ ඒගොල්ලෝ තව රින් එකක් කියලා තියෙනවා අපේ මේකේ සෙකන්ඩ් පීස් එකට. ඒ වගේම තව ක්ලෑම්ප් එකක් සහ ඇන වගේ දීලා තියෙනවා. ඒ ඇන දීලා තියෙන්නේ අපේ සෙන්ස් එක අපහම මෙතෙන් දාද්දි මෙයා යූස් කරන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් පුළුවන් ඔයගලන්ට මොනවා හරි ක්ලීන් කරගන්න ඕන නම් මේක දාන්න කලින් පොඩ්ඩක් පොටිට ක්ලීන් කරගෙන විදියට දැන් මේක අරගෙන අස්සගමු. හරි එතකොට මේ තියෙන්නේ අපේ දෙවෙනි පීස් එක මේක බොටම් පීස් එක මේක උඩ එක වගේම තමයි අපිට ඕරින් එකක් තියෙනවා මෙහෙම අතට දාගන්න තියෙනවා මේ තියෙන දාගත්තට පස්සේ ලස්සනට මේකේ තියෙනවා ඊට පස්සේ මේ ක්ලෑම්ප් එක තියෙනවා දැන් සාමාන්‍යයෙන් මේක මෙහෙම යනවා නම් අපිට මෙතනින් දාගන්න පුළුවන් මේක දාලා තෝන්නම් මේ පැත්ත චුට්ටක් එහෙම උස්සගෙන තියාගන්න පුළුවන් පන්නලා තියාගත්තට පස්සේ අර වගේ මේක යටින් අපි ඉන්ටර්කූලර් එකට මේක සෙට් කරද්දි ගානට ලොගින් ප්ලේස් වල හිටන ඊට පස්සේ මෙතනින් පොඩ්ඩක් පුෂ් කරපුවා ඒක ටක් ගාලා පයින්. හරි ඊට පස්සේ මම දැන් පොඩ්ඩක් අපි පෙන්වන්න මේක කොහොමද වෙන්නේ කියලා. අපිට මේක ඇතුළට දාගත්තාම මේ දෙක මෙහෙම තමයි කනෙක්ට් වෙන්නේ. ඊට පස්සේ මේක මෙතෙන්ට ගියාට පස්සේ මේක අවශ්‍ය ගන්නට තද කරගත්තාම මේක තමයි සම්පූර්ණ පීස් එක. හරිද? ඉස්සෙල්ලා මේක ගලව ගන්නවා. ගලවගෙන පැත්තකින් තියලා ඒ ප්ලෑන් එක තමයි දැන් මේක යටින් ගහගත්තාම අපිට උඩින් මේක බස්සලි කරලා මම සෙට් කරන්න ලේසි අපිට. හරිද? හරි අපි යට පැනල් එක ගලවලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ අපිට තියෙනවා මෙතන ක්ලෑම්ප් එකක්. මේක අදින්න ඕන. ඒක ඇද්දට පස්සේ ඊළඟට අපිට තියෙන්නේ මේක ඒක ඇවිල්ලා සෙන්ස් එකක්. ඒකට මේ බෝල්ට් මේක තමයි අපි යූස් කරන්නේ. මේකට කියන්නේ ටොක්ස් කියලා. මේක ඇවිල්ලා T20 කියන සයිස් එක තමයි අපි ගන්නෙ. ඊට පස්සේ මේ තියෙන කෑල්ල මේකත් ඇවිල්ලා හොස් එකක්. ඒක කෙලින්ම ඇවිල්ලා කනෙක්ට් වෙන්නේ අපේ කෝල්ඩ් එයාර් ඉන්ටේක් එකට. හරිද? දැන් කරන්න ඕන අර ක්ලෑම්ප් එක ගැලෙව්වා තනින්. ඊට පස්සේ සෙන්සර් එක ගැලෙව්වා. ඊට පස්සේ අර තියෙන හොස් එක ගලවනවා. ඊට පස්සේ එක මෙතනින් ආයෙ ගලවනවා. ඊට පස්සේ මේ කෑල්ල අපිට මේ ප්ලාස්ටික් කෑල්ල කළු පාට හොස් එක ඊට පස්සට පුෂ් කරලා අපිට අයින් කරගන්න පුළුවන්. අපි යටින් බැලුවොත්
මෙන්න මේ තියෙන මේක තමයි අපි රිප්ලේස් කරන්නේ. මෙන්න මේක. හරිද? Dewi, bisa saya kalau no? Come Ada muka tu no? jatuh deh gitu. Snap on tama use කරන්නේ කොහොමද තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකක් තමයි Pegang ya, ding. Udah nih. එකක් හරි කැවිලා දෙවනි එක හරි එන දෙක හරි එකට අපිට තියෙන්නේ සෙන්ස් එක ඩක් දෙපැත්තට හොලවලා Kadang itu dalam. Bro. විදේශ කරනවා වගේ අන්න ගන්න තමයි තියෙන්නේ ඊට පස්සේ This bad boy, really. sorry ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ යට තියෙන ටියුබ් එක ඩිස්කනෙක්ට් කරගන්න එක Mage fail part එක. අත පිච්චෙන්න. පාට පුච්ච ගන්න පම්පේ Small space. හරි පළවෙනි එක ගැලවුවා දැන් තියෙන්නේ මේක මෙතනින් ඇදලා මේ වගේම ක්ලෑම්ප් එකක් තියෙන යටින් යම Ya, galuh aja tadi. අඩෝ යටින් ගලවන්න ඕනේ ඉස්සලව එවනද Bal. කොහොමද යන මම යටින් කරන්නේ ඔක දියම් Ada tiga tandu kan. එතනින් ලූස් දැන් තියෙන යටින් ගහන්න Ana luz. Not luz. ලූස් Dana yo not luz. Kaadada කියලා है not luz. මොකටද කාද නට් ලූස් හරි යටින් යම පුතා Unpaid labor. අන්පේඩ් ලේබර් හරි මාත් මෙයාත් එක්ක බුදිය ගන්න යන්නේ යනට What's up, bro? Gak ada මේක තියෙන්නේ. මේක හිරේට බඩෙන් මම ඩෝස් කරගෙන මට ඉන්න ඕනේ.
තී හරි ලුස් මට ඔතන එන්න මන්දිය ඒ හරියට පේන්නද ඔබට නෑ මේක පුෂ් කරන්න මාරේ මෙතන ඉඳලා ඔයා ගා පුෂ් කරන්න ඔයාම පුෂ් කරන්න ෆෝන් එක හයි හරි අපි අතින් ගලව ගත්තා තව චූටි ක්ලෑම්ප් එකක් තිබ්බ අතන එක චුට්ටක් කැඩුණා කමක් නැහැ ප්ලාස්ටික් කෑලි වල වැඩක් නැහැ ගැටුණුත් කරලා තියෙන්නේ what you guys have to do ඉතින් දාලා ප්ලයි කරන්න තියෙන්නේ එන්න හරි මම ඉතින් සම්පූර්ණ කරලා ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ හරි ඉතින් මේක තමයි කෑල්ල ප්ලාස්ටික් කණ්ඩ දෙයක් නැහැ අපි ඒක රිප්ලේස් කරන්නේ මේ කෑලි දෙකත් එක්ක හරිද ඒගොල්ලෝ අපිට වැඩිපුර ස්ලොට් එකක් දීලා තියෙනවා ඒක එතන තියෙන්නේ ඔයාට කවදා හරි මේකේ කාර්යයේ පවර් එක මදි නම් අපිට ලොකු ටර්බෝ එකක් දාලා මේකේ performance එක වැඩි කරගන්න පුළුවන්. එතකොට මේකෙන් වෙන්නේ අපිට මේ කැල්ල ගලවලා මෙතෙන්ට sensor එකක් ගාලා අර එන ටර්බෝ එකෙන් තියෙන data ටික අපි කම්පියුටර් එක plug කරාට පස්සේ මේකේ කාර්යයේ EC එකට අපිට ඒකේ එන data ටික read කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොච්චර pressure එකක් එනවද එතකොට තව කොච්චර ප්‍රෙෂර් එකක් එනවද මේකේ අපිට ටෙම්පරේචර් එක හොයාගන්න පුළුවන්. එතකොට ඒකේ ප්‍රෙෂර් එක අනුව අපිට කාර්කේ තෙල් ස්ප්‍රේ කරන ගාන වැඩි කරගන්න පුළුවන්. එතකොට ටයිමින් හදාගන්න පුළුවන්. ඒ වගේ අර ලයිව් data ටික අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. දැන් තියෙන්නේ ඉස්සෙල්ලා මේ කැල්ල අරගෙන අපේ throttle body එකට ඒකට ගහගන්න තියෙන්නේ. හරිද? දැන් අපිට පුළුවන් ඒකෙන් දාගන්න. යට ගහන් ඉන්නවද මේ අර වගේ ෆ්ලෙක්සිබල් නැහැ යට පීස් එක දාගෙන තියෙන්නේ මේක තමයි අපේ ටර්බෝ එකේ ඉන්ටර්කූලර් එක මේ තියෙන්නේ දැන් තියෙන්නේ පිට ෆෑන් ඇති දුවිදු මහත්තයා උඩින් පොඩි ඇඩ්ජස්ට්මන්ට් වගේ කරනවා දැන් තියෙන උඩ පීස් එක මෙතනට කනෙක්ට් කරගන්න මේ 10 මට තමයි පටන් ගත්තේ. දැන් වෙලාව කීයදන්ද? 1යි මාරයි. ඒ කියන්නේ විනාඩි 5ක විතර පොඩි කාලෙකින් අපි කරන් තියනවා නේද වැඩේ? හොඳයි. අවසනයි. අවසනයි නේ. කොහොමද? එන්න. thread නම් යවන්න බෑ. නෑ thread යවපන්. උදාහරණ අය කරන්න ගියාම. යවපන් අනිවාර්යෙන්ම යවපන් තියලා. යව් මතක් කරලා යවපන් ඒක. වටන්න බෑ. හරි බං. පිටරනේ බලන්න.
කලින් හිර වෙලා නැහැ තාම. දැන් හරි. වීඩියෝ එකේ ඉන්න කට්ටියට කියන්නේ හොඳ අයිඩියා එකක් තමයි ඊළඟ සැරේ charge pipe හයි කරනවා නම් ඉන්ටර්කූලර් එක ගලවත් දෙම හයි කරන්න. නැත්තම් බුදු සරණයි. මොකද කියන්නේ කියහන්කෝ. නැත්තම් බුදු සරණයි. පරයා. මේ ඉන්න මහත්තයාට එක මම මතක් කරා කලින්. අපි ඒකින්ද දෙකම එක සැරේ කරා. අනිත් කට්ටිය වැරද්දෙන් ඉගෙන ගන්න. මේ මහත්තයා වගේ බිමට අතාරින්න එපා ටූල්ස්. කට්ටිය ඔක්කොම වැඩ ටික ඉවරයි. ඔක්කොම දාන්නෙම දාලා තියෙන්නේ අපි. කොහොමයි කරලා තියෙන්නේ දැන් ස්ටාර්ට් කරන්න තමයි තියෙන්නේ. settle na. Ela, දැන් ඉතින් තියෙන drive එකක් යන්න තමයි. Ela. Aduh. Ada ni ada. Drive kan ni? Drive kan? Ya. Tools එක දාපම.